Hi guys. අද මං ආවේ ඔයාලට කියලා දෙන්න කොහොමද OBS එකට නැත්නම් ඔයාලගේ තියෙන Streamlabs හරි මොකක් හරි රෙකෝඩ් කරන app එකට කොහොමද ඔයාගේ live stream එකේ Viva account එක download කරගන්න කියලා දෙන්න. ඉතින් guys ඔයාලට තියෙන guys මුලින්ම මෙතන Streamlabs Stream Elements කියන එක ක්ලික් කරන්න. Streamlabs කියන එක guys ක්ලික් කරන් තියෙනවා. Streamlabs එකට ගියාට පස්සේ guys ඔයාලට බලා ගන්න පුළුවන් Google රිසර්ච් කරලා මෙන්න මෙතන ඩෑෂ්බෝඩ් කියලා එකක් තියෙනවා guys. අන්න ඒක ක්ලික් කරන්න. හරි guys. ඔයාලට දැන් guys මෙතන කොනේ පේනවා ඇති guys alert box, chat box වගේ දේවල් ටික පේනවා guys. ඉතින් ඔයාලට යන්න තියෙන guys all widgets කියන එකට. ඇස් guys මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් guys. ටික පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන viewer count show the number of viewers watching. මෙන්න මේක ඔයාලා ක්ලික් කරගන්න. ඔයාලා guys ඊට පස්සේ පුළුවන් guys ඔයාලා Twitch එකේ එක්කෙනෙක්ද නැත්නම් ඔයාලට තුනම දා ගන්න පුළුවන් guys. Twitch, YouTube, Kick. ඉතින් මම YouTube විතරක් එක්කෙනෙක් නිසා මම YouTube එක විතරක් දා ගන්නවා guys. ඔයාලට මෙතන font weight එක හදා ගන්න පුළුවන්. font size font එක හදා ගන්න පුළුවන්. font size එක, color එක background එකේ. ඒ වගේ ඔක්කොම දේවල් වලට guys හදා ගන්න පුළුවන් guys. font color එක ඒ වගේ ඔක්කොම හදා ගන්න පුළුවන් guys. ඊට පස්සේ guys ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් save කියන option එක click කරන්න. මෙතන ඔයාලා save කියන option එක click කරාට පස්සේ guys මෙතන click to copy widgets URL කියලා එකක් තියෙනවා. අන්න ඒක copy කරගන්න. ඊට පස්සේ guys ඔයාලා මේ ඔයාලගේ OBS එක නැත්නම් Streamlabs එකට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් plus mark එක. මේ plus mark එක එබුවට පස්සේ guys ඔයාලට මෙතන browser කියන එක ඔබන්න තියෙනවා. ඊට පස්සේ guys මම මේකට දානවා guys ඔයාලා කැමති caption එකක් දාගන්න පුළුවන් guys. අර ඔයාලා copy කරපු URL එක මෙන්න මෙතන paste කරන්න ඕන guys. පස්සේ අනිත් ටිකත් ඔයාලා හදා මේ විදියට ඔක්කොම ටික තියන්න ඕන guys. ඊට පස්සේ මෙන්න මෙතනින් okay කියන බටන් එක ඔබන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් guys කොච්චර viewersලා ඉන්නවද ඔයාගේ live stream එකේ කියලා. ඔයාලට මෙන්න මෙතනින් size එකත් ඔයාගේ stream එකේ logo එක adjust කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා කැමති විදිහට guys මේක adjust කරගන්න පුළුවන්. ඉතින් guys මේ විදියට තව ගොඩාක් දේවල් guys Streamlabs එකේ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න guys. එහෙනම් guys අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.